රත්තරන් ඔබෙන් ලැබූ මතක මාහතේ තියා අතටත් කරනවා ලෝභකම් ගෙවුණු කාලේ පුරා ආයේ විසිතා තවම ඉන්නේ බලා පාළුවෙන් සුබ දවසක් ඔයාලා සියලුම දෙනාටම අදත් මගේ YouTube channel එකට ඔයාලා ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. මම මුලින්ම කියන්නම්කෝ ඇයි මට YouTube channel එකට වීඩියෝස් දාගන්න බැරිව ගියේ මට මොකද වුනේ ඇයි මාසයක් විතර වීඩියෝස් දාන්න පරක්කුනේ කියන හේතුව ඇත්තටම කියනවා නම් බබාලා දෙන්නටයි මටයි හොඳටම අසනීප වුණා. මේ උණ ගැනලිවර වෙලා හුඟක් දවස් තිබුණ ළමයි කොරෝනා වගේම තමයි. හැබැයි මට කොරෝනා කලින් හැදිලා තිබුණේ නැහැ. ඒ වුණාට හැදිච්ච කට්ටිය කිව්වේ කොරෝනා හැදුනටත් වඩා මේ සැරේ වෛරස් එක මාර අමාරුයි. ඇත්තටම කියනවා නම් ඔයාලත් ගොඩාක් පරිස්සම් වෙන්න. බබාලා ඉස්කෝලේ යනකොට ඒගොල්ලන්ට මාස් එකක් දාන්න, ප්‍රතිශක්තිකරණය වැඩි වෙන කෑම කන්න. ඇත්තටම මේ සැරේ ඇවිල්ලා තියෙන වෛරස් එක නම් මාරම අමාරුයි. ඉතින් ඒක නිසා තමයි මට YouTube channel එකට වීඩියෝස් දාගන්නත් බැරුව ගියේ. ඇත්තටම තාමත් මගේ voice එක එච්චර හොඳ අතකට නැහැ. ඒ වුණාට එහෙමයි කියලා අපි කරන්න ඉන්න දේවල් ආපස්සට දාගන්නත් බෑ. ඉතින් මේ අදත් හරිම අමාරුවෙන් වුණත් මට හිතුණා ඔයාලත් එක්ක ලස්සන වීඩියෝ එකක් ෂෙයා කරගන්න ඕනයි කියලා. බබාලා දෙන්නවත් ඉස්කෝල් එකට ගිහින් දාලා මම ඉක්මනට එළියේ තියෙන වැඩ ටිකත් ඉක්මනට ඉවර කරගන්න ඕන කියලා හිතාගෙන තමයි මිදුලට ඇවිල්ලා මිදුල අතු ගාලා මේ ඇත්තටම කියනවා නම් මේ දවස්වල මාරම පෑවිල්ලක් තමයි තියෙන්නේ. ඒක නිසා එළියේ වැඩක් කරගන්න හරිම ගොඩක් යාළුවෝ මගෙන් අහලා තිබ්බ අයියාගේ වීඩියෝස් ගේන්න පරක්කු මොකද උනේ. ඉතින් මං ගැන හොයලා බලපුවා. ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මට හරිම සතුටුයි මගේ YouTube channel එක හරහා මට හම්බුණ යාළුවෝ මේ හරිම හිත හොඳ අය ගොඩාක් හම්බ වුණා. ඒක නිසා එයාලටත් හැමෝටම මම ගොඩාක් ආදරෙයි. ඇත්තටම ස්තුතියි මං ගැන හැම හොයලා බලපු ඔයාලා හැමෝටම. උස්නේ සැමදා රැඳුනා සඳනාරී උපමා මැවුනා. සති දෙක තුනකට පස්සේ මට හිතුණා අද නම් හොඳට රසට මොන හරි වෙලක් කෑම ටිකක් කන්න ඕන කියලා. ඒක නිසා මම බෝංචි වුණා, කරවල තෙල් දැම්මා, ගොටුකොළ සම්බෝලෙකුත් හැදුවා, රාබු කිරට යුවා. ඉතින් සති එකමාරකට දෙකකට පස්සේ කෑම ටිකක් රසට උයාගෙන ඇත්තරම කෑවා. මම නම් කරීස් හදන්න කලින් මුලින්ම කරන්නේ ලුණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා ඒ සියලුම දේ එකම භාජනයකට කපලා කරලා පිළිවෙලට දාගන්නවා. එතකොට මට උයද්දි හරිම ලේසි. බෝංචි ටිකත් පොඩිවට කපාගෙන ඇත්තටම මම අද බෝංචි කැපුවේ මේ ඔය රවුම් හැඩයට. නැත්නම් ඔක දෙකට කපන දවසුත් තියෙනවා. අද මම බෝංචි එක හදන්නේ ගම්බිරිසොයි කහයි ලුණුයි විතරයි දාන්නේ. තෙල් පොඩ්ඩක් දාලා හින්දලා වගේ ගන්නවා. මේ එක එක විදිහටනේ කෑම හදන්නේ. මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම හදන විදිහ. ඉතින් මම කෑම ಜಾති හදනකොට ඇත්තටම මම ගොඩාක් හදන්නේ නැහැ. මොකද බබාලා දෙන්නයි මමයි විතරයි ඉන්නේ. හින්දා හරිම පොඩි ප්‍රමාණයක් තමයි හදාගන්නේ. සමහර දවස්වලට ඒකත් ඉතුරු වෙනවා. ඉතින් දැන් මම රාබු ටිකක් තමයි උයාගන්නේ. සීතරටි තනි මලට ලොබින් ඈත හිඳන් තාවම රින්දු දැසෙවි සැඟවෙන්න වගේ අද දැසෙවි සැඟවෙන්න වගේ අද මාලවිකා මා බාලලී මාලවිකා මා බාලලී
කාරවල ටීකුත් තෙල් දාගෙන ගොටුකොළ සම්බෝලෙකුත් හදාගෙන ඉතින් මගේ දවල් කෑම ටික හදලා ඉවර කරගන්න තමයි යන්නේ. ඉතින් මේ හැම දෙයක්මත් කරලා දැන් බබාලා ඉස්කෝලෙන් ගේන්න වෙලාවත් හරි අද ටිකක් පරක්කුත් වුණා මම වීඩියෝස් කරපු හින්දා. ඉතින් මේ එහෙනම් මම අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ පරිස්සමට ඉන්න ලබන සතියේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මා ඔබේ ඔබම කියයි ඔබ මගේද මටම පයයි ඔබ සඳක් වගේ හැටයි හෙට අමාවකද සැකයි ඔබේ සුසුම් පවන් සලයි මගේ කොපුල්